तुझको ही गाऊं मैं, तुझको पुकारूं. Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අද මම අරගෙන ආවේ අපේ ෆැමිලි එකට හරිම විශේෂ දවසක්. ඒ තමයි අපේ අයියගේ වෙඩින් එක. එහෙනම් බලමුද අපේ අයියගේ ජීවිතේ ලස්සනම දවස කොහොමද ගත වුනේ කියලා. එයා නැකතට පිටත් වෙන්න කලින් බෙස්මන්ලා ටික සැලොන් එකට ගිහිල්ලා තිබ්බේ ඩ්‍රෙසින් එකට. දැන් අයියත් පිටත් වුණා. එයා පිටත් වෙච්ච ගමන්ම අපිත් යනවා සැලොන් එකට ඩ්‍රෙස් කරන්න. අපි සිලෙක්ට් කරගෙන තිබ්බේ අම්බලන්ගොඩ සැලොන් එකක්. මොකද වෙඩින් එක තියෙන්නේ හික්කඩුවේ නිසා අපි හිතුවා අම්බලන්ගොඩින්ම ඩ්‍රෙස් කරගෙන හික්කඩුවට යනවා කියලා. එක හිනක හංගිලා ඉන්නේ සිංගිතේ කිරලක් පාටවේ ගුලිවී නුරාපෙම් සීතලේ මිදී ආසේ සරා සංසාරේ එකමත් රටකයේ. හරි, ඔන්න අපි ආව සැලොන් එකට. අපි අද ඩ්‍රෙස් කරන්නේ සැලොන් මදුෂිත එකෙන්. එහෙනම් බලමු කොහොමද අපේ ඩ්‍රෙසින් එක වෙන්නේ කියලා. ඔන්න මන් දැන් ඩ්‍රෙස් කරලා ඉවරයි. මේ තියෙන්නේ මගේ ෆයිනල් ලුක් එක. ඉතින් ඔයාලත් කමෙන්ට් එකක් දාන්නකෝ මගේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. මම තමයි මුලින්ම ඩ්‍රෙස් කරලා ඉවරුනේ. ඉතින් මම දැන් ඉන්නවා අම්මයි පුංචි නංගි ඩ්‍රෙස් කරලා ඉවර වෙනකම්. මම මාරු මාසුනා මේ මේකප් එකට. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන මේකප් එකක් කරගන්න සැලොන් මදුෂිත එකට යන්න. හරි, අපි දැන් ආව හොටෙල් එකට. අපිට චුට්ටක් එන්න පරක්කු වුණා. කොහොම හරි අපි හරියටම වෙලාවට හොටෙල් එකට ආවා. මට එදා දවසේ බ්ලොග් එකක් කරනවා කිව්වට ගොඩක් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද අපි ගොඩක් බිසි වුණා. මම පුළුවන් විදියට මගේ ළඟ තිබුණ වීඩියෝස් වලින් මම හිතුවා බ්ලොග් එකක් කරනවා කියලා. මොකද දවසක අපිට හරි ලස්සන මෙමරි එකක් විදියට මේක බලන්න පුළුවන් වෙන නිසා. ඉතින් මම මේ වෙලාවේ අක්කටයි අයියටයි විශ් කරනවා. එයාලගේ අදින් පටන් ගන්න අලුත් ජීවිතේ ලස්සනට සතුටින් හැමදාම ගත කරන්න ලැබෙන්න කියලා.
සෙරමනි එකෙන් පස්සේ අපි කට්ටිය කරේ ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා, ඒ දේවල් ටික. ඊට පස්සේ මට වීඩියෝස් ගන්න හම්බුනේ නැහැ. Right, ඊළඟට සිතු සමග ශාවිත්. Right, next couple, Nithmi Chanukha. Right, sebenarnya ඊළඟට පාරමී දිනේෂ්. Right, ඔන්න අපේ ලස්සන කපල් එක සෞන්දර්ය සමග හසිත. Wish you all the best, සෞන්දර්ය and හසිත. ඊට පස්සේ බ්‍රයිඩ් ගෲප් එකත් එක්ක ලස්සන සර්ප්‍රයිස් ඩාන්ස් එකක් තිබුණා. ඊට පස්සේ ඩාන්සින් ෆ්ලෝ එක ඕපන් වුණා. ඉතින් අපි ඊට පස්සේ කරේ නටපු එක.
brush your hair from your face and the way you smile. I can't wait to turn another page and follow you 1,000 miles. In this world things will change, but you remain our center stage, sacred place. I see you're a galaxy of stars written on my heart. You're a lighthouse on the sea, every note is symphony. You're the rising of the sky. The way your body moves when you dance, it's like an ocean wave. It's got me in a magnetic trance that I can't escape. Even when I close my eyes, I feel you breathe next to me. It's everything. I see you. You're a galaxy of stars written on my heart. You're a lighthouse on the sea, every note is symphony. You're the rising of the sky, bringing colors back to life. I see you. You'll never go unnoticed, 'cause you got my eyes in focus. If there's anything you know, I hope you know this. I see you're a galaxy of stars written on my heart. You're a lighthouse on the sea, every note is symphony. You're the rising of the sky, bringing colors back to life. I see you. I see you. අද බ්ලොග් එකේ දෙවෙනි දවස. අද සැප්තැම්බර් 6 වෙනිදා. අද තමයි අපේ අයගේ හෝම් කමින් එක. ඉතින් බලමු අපේ අයගේ හෝම් කමින් එක දවස කොහොමද ගත වුණේ කියලා. අපි උදේම ආව සැලොන් එකට. ඉතින් දැන් අපි ඩ්‍රෙස් කරන ගමන් තමයි ඉන්නේ. අද අපි ඩ්‍රෙස් කරන්නේ වාද්දුවේ බ්ලෂර් බ්‍රයිඩල් සැලොන් එකෙන්. ඉතින් මේ ඩ්‍රෙසින් එකත් හරිම ලස්සනට අපිට කරලා දුන්නා ඉසිරි අක්කා. කොහොමද අක්කේ? ඉතින් මේ තියෙන මගේ ෆයිනල් ලුක් එක. මම ඩ්‍රෙස් කරලා ඉවර වුණ වෙලේ ඉඳන්ම ෆොටෝස් වීඩියෝස් ගන්න එක තමයි ඉතින් මගේ වැඩේ. හරි අපි දැන් යනවා හොටෙල් එකට. එතන වැඩ ටික හරියට වෙලාද කියලා බලන්න. එහෙනම් යමු දැන් අපි හොටෙල් එකට. मैं तेरे कल में हूँ आज मैं
කපල් එකගේ වෙල්කම් එකෙන් පස්සේ මගේ ළඟ කිසිම වීඩියෝ එකක් නැහැ. මොකද අපි ඊට පස්සේ පුදුම තරම් බිසි වුණා. පොඩි ක්ලිප්ස් ටිකක් තමයි මම අරගෙන තිබුණේ. ඉතින් මම හිතුවා මේ ක්ලිප්ස් ටික දාලා vlog එක කරනවා කියලා. ෆන්ක්ෂන් එකේ චූටි ක්ලිප්ස් ටිකක් තමයි මගේ ළඟ තිබුණේ. ඉතින් ෆන්ක්ෂන් එක ඉවර වෙලා අපේ අයියා ගෙදර එනකොට මේ අයියාගේ යාළුවගෙන් හම්බෙච්ච රැග් එක මම කියන්න ඕනි දෙයක් තියෙනවා. අපේ අයියාගේ වෙඩින් එක ලස්සනට කරන්න අපිට උදව් කරපු ගොඩක් කට්ටිය හිටියා. අපේ ෆැමිලි එකේ හැමෝම අපිට ගොඩක් උදව් කරා අපේ මේ ෆන්ක්ෂන් එක ලස්සනට කරන්න. ඒ වගේම තමයි අපේ අයියාගේ යාළුවෝ සෙට් එක. එයාලත් අපිට ගොඩාක් උදව් කරා මේ වැඩේ ලස්සනට කරගන්න. ඒ වගේම තමයි අපේ ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි කරපු ස්ටුඩියෝ දෙරණ එකේ අසංක අයියා. එයා අපිට ගොඩක් උදව් කරා. ඒ වගේම තමයි අපේ ඩෙකෝස් කරේ දාමිත් ෆ්ලෝරා එකෙන්. එයාත් අපි කියපු විදිහටම ලස්සනට ඩෙකෝස් ටික අපිට කරලා දුන්නා. ඉතින් වෙඩින් එකට උදව් කරපු හැමෝටම මම මේ වෙලාවේ තෑන්ක්ස් කරනවා. Never been the type to be told what to do.